Hello guys, ඉතින් ඔයගොල්ලෝ හැමදාම ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් වෙන්න ඕනේ කියලා කී හිටිය මිසක් ඔයගොල්ලන් කරපු දෙයක් තියෙනවද අද වෙනකන්? ඔයා කරු නැති කෙනෙක් නම් මම මේ කතා කරන්නේ ඔයාට. මොකද හැමදාම ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් වෙනවා කියලා හිතීට ඒක වෙන්නේ නැහනේ. ඔයා ඒකට වැඩ කරන්න ඕනේ. ඒක අපි ගහන්න ඕනේ පුංචි මයින්ඩ් ගේම් එකක්. ඔයා ඒක එකපාරක් හරියට කරොත් ඔයා ඒක දිගටම ඒ දේ කරන් යනවා. ඒක නකාටවත් නවත්තන්න බෑ. ඔයා හිතන්න ඔයා රිස්ක් එකක් ගන්න බය නැති කෙනෙක් කියලා. රිස්ක් එකක් ගන්න බය නැති කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. දැන් හිතන්න ඔයාගේ බිස්නස් එක පටන් ගන්න මහ ලොකු ගාණක් නැහැ කියලා ඔයා හිතන් ඉන්නවා කියලා. එහෙනම් ඔයාට ස්ටොක් මාකට් එකට එන්න පුළුවන්. එන්ටර් වෙන්න පුළුවන්. ස්ටොක් මාකට් එකෙන් සෑහෙන මැච් එකක් ගහන්න පුළුවන් කට්ටිය ඉන්නවා. අපිත් ගහන්නත් පුළුවන් අනිවාර්යෙන් ඒක හරියටම ඔයාලා ඒකේ තියෙන දේවල් බලලා හරි විදියට පිට් කරොත් ඔයාව නවත්තන්න බෑ කාටවත්. ඔයා හිතන්නේ ඔයා රිස්ක් එකක් ගන්න පොඩ්ඩක් විතර බයයි. හැබැයි රිස්ක් එකක් නොගෙනත් බෑ. ඔයාට ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් වෙන්න ඕන කියලා ඔයා හිතනවා කියලා. එහෙනම් ඔයාට ඔප්ෂන් එකක් තියෙනවා. යුනිට් ට්‍රස්ට්. ඔයා හිතන්නකෝ ඔයාගේ තියෙන සල්ලි ස්ටොක් ගැන දන්න කෙනෙක් නැත්තම් ව්‍යාපාර ගැන දන්න කෙනෙක්ගේ අතට ඔයා සල්ලි දීලා ඔයා කියනවා මට මේ සල්ලි ඩබල් කරලා දෙන්න. ඇත්තට ඩබල් කරනවා කියන්නේ බෑ. ඒක ඩබල් වෙන්න පුළුවන්. නැත්තම් 10 ගුණයකින් වැඩි වෙනවා 20 ගුණයකින් වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්. හැබැයි ඒ ගැන හොඳටම දන්න කෙනෙක්ට සල්ලි දුන්නාට පස්සේ එයාලා කරන්නේ ඒ එක එක තැන් වල ආයෝජන කලබවල යට දාලා ඔයාට ඒ සල්ලි ඩබල් කරලා දෙනවා. ඩබල් නෙමෙයි ඒක සමහරක් විට ඒක ඊට වැඩි වෙන්නත් පුළුවන්. සමහරට අඩු වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ගොඩක් මේ ගැන දන්න කෙනෙක් නිසා ගොඩක් වෙලාට වෙන්නේ ඒක වැඩි වෙන එක. යුනිට් ට්‍රස්ට් හරි අපිට මේ ඔයාලට යූස් කරන්න පුළුවන් වගේ සල්ලි ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් වෙන්න ඕන. ඉතින් මේ වගේ මම තව ගොඩක් දේවල් ඉස්සරහට කතා කරන්න හිතන් ඉන්නවා. ඔයා මාව ෆලෝ කරලා තියාගන්න. මොකද මම මේ කතා කරන්නේ මට නෙමෙයි ඕගොල්ලන්ටයි. අපි හැමෝටම ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් වෙලා මැච් එකක් ගහන්න පුළුවන් වෙන්න ඕන නිසා. එහෙනම් ඊළඟ වීඩියෝෙන් අපි හම්බෙමු.